ඔය ඉන්නේ අර කිව්වා වගේම ඔයලගේ පන්තියේ එක්කෙනෙක්. එහම දැක්කදර මේ සැරේ විදර්භ ජනතාවට ජනාධිපතිතුමා දීපු ආධාර ප්‍රමාණය. ඕක මේ රටේ මීට කලින් කවදාවත් වෙච්ච නැති දෙයක්. හරිද? එimhe වෙන්නේ හේතු ගොඩක් තියෙනවා. එකක් නෙවෙයි. පළවෙනි මේක තමයි ඔය ඉන්නේ අර කිව්වා වගේම ඔයලගේ පන්තියේ එක්කෙනෙක්. අපේ පන්තියේ ජනාධිපතිතුමා. සහකම්පනය තේරෙන මිනිස්සෙක්. මිනිස්සුන්ගේ දුක දැනෙන කෙනෙක්. පොඩි මිනිහට වෙච්ච හානිය තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඔක වෙච්ච රැද්ද මම කල්පනා කරේ ඇත්තටම ඔය මිනිස්සු කොහොමද ආයේ නැගිටින්නේ කියලා. මේ වෙච්ච හානිය දැක්කම ආයේ මිනිස්සෙක් නැගිටික හිතන්න බෑ. ඒ වගේ වෙලාවක මේ හම්බෙච්ච මම හිතන්නේ ආධාර කියලා කියන්නත් බෑ උකට. ඒ හම්බෙච්ච දේ මම හිතන්නේ මේ මිනිස්සුන්ට සෑහෙන වටි. අට හිතුණා නම් ඕක මාර අවුලක් කියලා ආයේ මිනිස්සෙක් කොහොමද ගේ හදාගන්නේ කියලා. දැන් ඇඳගෙන ඉන්න රෙද්ද විතරක් ඉතුරු වෙලා ඔය හරි පන්සලක හරි ඉස්කෝලේක හරි නැතලා ඉන්න මිනිස්සෙක්ට ඔය නිවුස් එක අහද්දි මොන වගේ ෆීල් එකක්ද දැනෙන්නේ නැද්ද? අම්බණ්ඩගේ කොල්ලානේ ගමේ මිනිහගේ දුක දන්නවා. මිනිස්සු කොහොමද ඉන්නේ කියලා දන්නවා. ඔය වගේ දෙයක් වුණාම මිනිස්සු කොහොමද ආයේ නැගිටින්න ඕනි කියන එක ගැන අදහසක් තියෙනවා. ඉතින් මං හිතනවා ඒක තමයි මේකට හේතු වෙන්නේ නැත්තේ කියලා. 2004 ඔය වගේම එකක් වුණා සුනාමිය. ඔය වෙලාවේ පිටරටින් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඔය විදිහටම ආධාරات හම්බුණා. හැබැයි හම්බෙච්ච ආධාර කිසිම දෙයක් ඔය විදිහට ඒ පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ට හම්බුනේ නැහැ. ඒක මේ ලංකාවේ හැමෝම දන්න හොඳ රහසක්. මේ පාර තමයි මම පිටරටවල වලින් ලංකාවට වැඩිම ආධාර හම්බෙලා තියෙන්නේ. කවදාවත් ඒ සල්ලි වන්නේ නැහැ කියලා මිනිස්සු කවා. මම හිතන්නේ මේ පාර සල්ලි වල තියෙන අතිවිශාල ප්‍රමාණයක්. මේක හොඳ දෙයක්. ඒක තමයි වෙන්න ඕන දේ. මම දැක්ක ඒ වගේම සමහර මිනිස්සු දාලා තිබ්බා. මේ බෙදන්නේ අපේ බදු සල්ලි. කොහොම කරන්න එපා අපරාධ කියලා. දැන් මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ අද මේ මිනිස්සුන්ට වෙච්ච දේ හෙට ඔයාට වෙයි. හැබැයි ඒ වෙද්දිත් ඔයාටත් ඔය විදිහටම මේ ආණ්ඩුවෙන් ඔය විදිහටම ආධාර හම්බෙයි. ඒ නිසා මේ පාටපක්ෂ ඔළුවේ උඩ තියාගෙන මේක දිහා පාට කන්නාඩුවෙන් බලන්න එපා. මේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතන්න. මේ මිනිස්සුන්ගේ ඔළුව ගැන හිතන්න. මේ මිනිස්සුන්ගේ හෙට දවස ගැන හිතන්න. ඒ ඇරෙන්න මේක පාටපක්ෂ බදාගෙන කෑ ගහන තරම් දෙයක් නෑ මේ වෙලාවේ.